ගිනිකොන දෙක බෙන්ගාලබක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපින්න කලාපයේ මේ වන විට මඩකලපුවේ සිට කිලෝමීටර් 700ක් පමණ ගිනිකොන දෙසට වන තමයි ස්ථානගතව පවතින්නේ. මේ පද්ධතිය ඉදිරිපෑ කීපය තුළ පීඩනාපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමේ වැඩි හැකියාව තමයි පවතින්නේ. ඉන්පසු මේ පද්ධතිය ක්‍රමයෙන් බටහිරට බරව වයඹතිසර ගමන් කරමින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළාසන්නයට පැමිණීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් ජනවාරි මාසයේ 8 වෙනිදා දක්වා වෙනකොට මේ ඉන්පසු මේ පද්ධතිය බලපෑම හේතු වෙන විශේෂයෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන් උතුරු මැද නැගෙනහිර ඌව සහ මධ්‍ය පළාත්වල විටින් විට වැසි අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60 පමණ තද සුළං අපේක්ෂා කිරීමේ හැකියාව ඉදිරි දිනවල පවතිනවා. මේ නිසා ඉදිරි දින සම්බන්ධව කාලගුණිකා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන අනාවැක පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න කියන අපි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්න කැමැතියි. ඒ වගේම විශේෂයෙන් ගත්තොත් මුහුදු ප්‍රදේශවල තත්ත්වය විශේෂයෙන් කංකසන්තුරේ සිට ත්‍රිකුණාමලය මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළ රොබ්බෙන මුහුදු ප්‍රදේශවල අද දිනේ සිට ඉදිරි දින කිහිපේ නැවත දනුදෙනතුරු දීවර සහ නාවික කටයුතු වලින් වළකින්න කියන එක ඉල්ලා සිටිනවා. ඒ වගේම දිවයිනේ සෙසු මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන්න කියන එක ඉල්ලීම මේ මොහොතේ කරන්න කැමැතියි. අද දිනේ කාලගුණ තත්ත්වය ගත්තොත් අද දිනේ තරමක වැසි අඩු තත්ත්වයක් තමයි පවතින්නේ. කෙසේ නමුත් මේ පද්ධතිය බලපෑම පවතිනවා. අද දිනේ ගත්තොත් දිවයිනේ උතුරු මැද නැගෙනහිර ඌව මධ්‍යම වගේ පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි අපේක්ෂා කරන්න පුළුවන්. තරමක තද වැසි විශේෂයෙන් මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි අපි අපේක්ෂා කරන විශේෂයෙන් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ දිස්ත්‍රික්කවල සහ ඌව පළාතේ මිලිමීටර් 50 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන්න පුළුවන්. ඊට අමතරව සවස් කාලයේදී බස්නාහිර, සබරගම පළාත් සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල තනින් තන ගිගුරුන් සහිත වැසි වර්ධනය වීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න මේ ගිගුරුන් සහිත වැසි සමග කෙටි කාලයක් තුළ තද සුළං සහ තද වැසි එන්න පුළුවන්. මේ සම්බන්ධව ජනතාව අවධානයෙන් කටයුතු කරන්න කියන මතක් කරනවා.